ගෙදරට ගෙනාපු නැත්නම් තෑග්ගක් විදියට ලැබුණු මල් පොකුරක් දවස් දෙකක් යද්දි මැලවිලා පරවෙලා යද්දි ඔයාටත් දුක හිතුණා නේද? අද අපි බලමු ස්වාභාවික මල් සතියක් විතර කිසිම අවුලක් නැතුව ෆ්‍රෙෂ් පිට තියාගන්න පුළුවන් ගෙදරදීම කරන්න පුළුවන් සරල රහස් ක්‍රම 5ක් ගැන. පළවෙනි රහස තියෙන්නේ අපේ මල් වාසයකට දාන්න කලින් කරන පුංචි වැඩේ. ගොඩක් අය මල් නටුව කෙලින් කපලා වතුරට දානවා. ඒක වැරදි. සෑම විටම මල් නටුව අංශක 45ක කෝණයට අනතව කපන්න. මේ නිසා නටුව වතුරේ ගෑවෙන ප්‍රමාණය වැඩි වෙලා මලට අවශ්‍ය වතුර හොඳින් නුරා ගන්න උදව් වෙනවා. දෙවෙනි කරුණ තමයි ගොඩක් අය මල් වාසයකට තාද්දී නටුවේ තියෙන කොළ එක්කම වතුරට දානවා. වතුර යට තියෙන කොළ දවස් දෙකක් යද්දී කුණු වෙන්න පටන් ගන්නවා. මේ නිසා බැක්ටීරියා හැදිලා මල ඉක්මනටම පර වෙනවා. ඒ නිසා මතක තියාගන්න වතුර මට්ටමට යටින් තියෙන සියලු කොළ අයින් කරලා පිරිසුදු නටුව විතරක් වතුරට දාන්න. තුන්වෙනි රහස තමයි ගෙදරදීම හදාගන්න පුළුවන් ෆ්ලවර් ෆුඩ් එක. මේක හරිම ලේසි. වාසිකේ වතුර එකට සීනි තේ හැන්දක් සහ දෙහියුෂ හෝ විනාකිරි බින්දු කීපයක් එකතු කරන්න. සීනි මලට අවශ්‍ය ආහාරය සපයනවා. දෙහි හෝ විනාකිරි බැක්ටීරියා වර්ධනය වෙන එක නවත්තනවා. මේකෙන් මල් ඉතාමත් වැඩි කාලයක් නැවුම්ම තියෙනවා. හතරවෙනි ක්‍රමය ටිකක් පුදුම හිතෙන දෙයක්. ඔයා දන්නවද ඔයාගේ මල් වාසයකට තඹකාසියක් දැම්මොත් මල් පරවෙන්නේ නැහැ කියලා? තඹවලට පුළුවන් බැක්ටීරියා විනාශ කරන්න. එහෙම නැත්නම් පෙනඩෝල් හෝ ඇස්ප්‍රින් පෙත්තක් කුඩු කරලා වතුරට දාන්න. මේකෙනුත් මල් වලට ලොකු ජීවයක් ලැබෙනවා. අවසාන රහස තමයි මල් තියෙන තැන. කවදාවත් දෙඩු හිරු එළිය කෙලින්ම වැටෙන තැන්වල රත් වෙන විදුලි උපකරණ ළඟ මල් තියන්න එපා. විශේෂයෙන්ම ටීවී එකක් උඩ මල් තියන්න එපා. හැම වෙලෙම සිසිල් සෙවණ ඇති තැනක මල් තියන්න. ඒ වගේම දවස් දෙකකට සැරයක්වත් වතුර මාරු කරන්න අමතක කරන්න එපා. මේ ක්‍රම ටික අත්හදා බලලා වෙනස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිනපතාම නරඹන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.